හිස්ටරි එකේ ලියන චරිතයට වැඩිය මිනිස්සුන්ගේ හදවත ලියන චරිතයක් මොකද පුතේ ඔයාට ඔයාගේ ගමන ඉක්මනට යන්නත් පුළුවන් කවදා හරි මැරෙන මොහොතේ ඔතනින් මැරෙන්නත් පුළුවන් ඒ චිල් එක විඳිනවා කවදා හරි දවසක අර අපේ මරණ මොහොත ජීවිතේ මම හිතන්නේ වැඩිපුර සාර්ථක වෙන්නේ මිනිස්සුන්ගේ හදවත ලියන ඒක නිසා පුතේ දන්නොත් අනිත් යාළුවන්ට කියලා දෙන්න කියලා දුන්නා කියලා ඔයාට ඔයා ඩවුන් වෙන්නවත් එහෙම නෑ හැම වෙලාවෙම යාළුවන්ට කියලා දෙන්න මගේ ෆේවරිට් එකක් ඒක ඔය අපේ ගෙදර මම මේ දිහා කරන්න පාඩස් එක අපේ ගෙදර හිටියා මට account එක ලියන්න දෙන්න මම ගෙදර ගිහිල්ලා පොළ ටික කරලා කියන්නේ සබ්ජෙක්ට් එකක් කරලා මේ පේපර් ටිකක් කරලා එහෙම කරලා ආයෙ පොතේ මට ඒ දේ හදවතේ තියෙනවා කොල්ලෝ S3 තිබ්බොම් C3ට ගියා එකෙන් F8 එකට ගිහින් S3ට ආවා මගේ රෑන්ක් එක දැන් ඩවුන් වුණාට පුතේ මට මාර සතුටක් ඒක මාර සතුටක් ඒ කොල්ලෝ කෙනෙකුට උඩ ගියේ ඒ සතුට මගේ ජීවිතේ හැමදාම තියෙනවා මම ඉංග්‍රීසි ලියලා දෙනවා පුතේ 4 පාරක් ඉතින් 4 පාරක් ලියුණා මොකද කොල්ලොම උන්ට C3 අරන් දෙන්න D3 අරන් දෙන්න මම අම්මානිද ඉංග්‍රීසි ලියනවා 4 පාරක් ලියුණා හරිද ඒක නෝ ඉල්ලීගල් දෙයක් කිව්වා හරි ඒත් දැන් ඔය කේදි මොකක්ද උනේ පොඩි කාලේ මේ මගේ වීර දුර්ගලොත් මම හිතන් ඉන්නේ මන් දා දුටුනක් තුනක් අපේ ගෙදර පොතක් තිබ්බා මේ දුර්ගලොත් තමයි දසමයි හොගේ දීවඩ කුමාර කියලා රචකයෙක් පොතක් ඒක කියලා පොතේ දුර්ගලොත් මම ඔය කියලා හිතන්නේ ඒ තරම් වීරයෙක් නෑ දසමහයෝගියෝ කියනවා බරබර ගාලා අර ගෙදර හවුරේ යාළුවෝ කියන්නේ පුතේ අර වැඩ පෙන්නන්නේ කියන්නේ අදරත් කියන දුර්ගලොත් දිට මහවුර ගත්තේ පුසදේව කොටයි රජ කියන කොටයි බරට කියලා දැන් තාම පොතේ අර කතා මේ අර පුරුදු කියනවා ඉතින් පොතේ දුර්ගල රජතුමා ගැන මහා වංශය පෙළු දෙකමාර කියලා දෙනවා. දුර්ගල රජතුමා වීරයෙක් කරන මහා වංශය. දුර්ගල රජතුමා අතට දුර්ගලම රජතුමා. දුර්ගලම රජතුමා අතට විහාර වරගානක් කරා. ඒක නිසා අපේ මේ මහා වංශයේ ලියන ආඳුරු මහානා මහඳුරු විසින් මහා විශාලට ලියන දුර්ගල රජතුමාට. ඊට පස්සේ පුතේ මොකද වෙන්නේ? තවත් කෙනෙක් තමයි මහාසන රජතුමා කියන්නේ. මහාසන රජතුමා කියන්නේ මහා වංශය ලියවෙන්නේ පිටු භාගයක්. පිටු භාගය ලියවෙන්නේ මොකද මහා විහාරය වපුර උඩු දානවා මහා වංශේ. මේ මහාසන රජතුමා. පොයි පස්සේ ඒකට සමාව ඉල්ලනවා. හැබැයි පුතේ මහාසන රජතුමා දැන් මින්නේ දෙයියෝ. එතුමා අර පොත්පත් ලියනට වැඩි හිස්ටරි එක ලියනට වැඩි පුතේ එතුමා උත්සාහ කරේ මිනිස්සුන්ට දෙයක් දෙන්න සමාජයට දෙයක් දෙන්න. මොකද්ද මහරජතුමා කරපු දේ? මින්නේරි ගල හැදී මාත්. දුර්ගාරජතුමා දෙකමාරක් මහා වංශය ලියවිලා පොතේ දුර්ගාරජතුමා ගැන අටුවා ටීකා ටිප්පණි කොච්චර තිබ්බා. දුර්ගාරජතුමා අතරත් රජ කෙනෙක්. හැබැයි මහාසන රජතුමා ගැන ඉතිහාසයට ලියවෙන්නේ නැහැ. හැබැයි මහාසන රජතුමා අතරත් පොතේ දෙයි මින්නේරි දෙයි. ඒ නිසා රජකෙනෙක් නේ දෙයියෙක් වෙන්න. හිස්ටරි එකේ ලියන චරිතයට වැඩිය මිනිස්සුන්ගේ හදවත ලියන චරිතයක් මොකද පුතේ ඔයාට ඔයාගේ ගමන ඉක්මනට යන්නත් පුළුවන් කවදා හරි මැරෙන මොහොතේ ඔතනින් මැරෙන්නත් පුළුවන් ඒ චිල් එක විඳිනවා කවදා හරි දවසක අර අපේ මරණ මොහොත ජීවිතේ මම හිතන්නේ වැඩිපුර සාර්ථක වෙන්නේ මිනිස්සුන්ගේ හදවත ලියන ඒක නිසා අපේ හැම වෙලාවෙම දන්න දේ ළමයිට කියලා දෙන්න අනිත් අය කොට දාගෙන තමයි ගමන අර පිටිපස්සේ යන කොට තමයි සක්සස් එක කියන්නේ තමන් සක්සස්ෆුල් වෙන තේ කොට දාගෙන නේ කියන තත්ත්වය බුක් ඉන්නවන්නේ පුතේ අනිවාර්යයෙන් පාරට ලොකු දෙයක්. අර අපි අගේ පාරමනේ පුතේ. හරි?